නීතිඥ නලින් පතිරණ දෙරණ ටීවී ආයතනයේ වසර 16ක පමණ සේවා කාලයක් තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලි යන අයට ඉතාමත්ම ඇගේ පුද්ගලික ජීවිතය අලලා කරපු අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර කරා විධිමත් පරීක්ෂණයක් කරන ලෙස මේ අපහාසාත්මක ප්‍රකාශය කරන්නේ සුදන්ත තිලකසිරි කියලා YouTube නාලිකාවක් කරන තැනැත්තෙක්. දැන් මේ තැනැත්තා අපි කලිනුත් දැකලා තිනවා කාට හරි අපහාස කළා බැනලා views අරගෙන ඒකෙන් මේ කීයක් හරි හම්බ කරලා ජීවත් වෙන තැනැත්තෙක් විදිහට තමයි මේ අපිට දැනෙන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මොකද කාටවත් අපහාස කරන්න බනින්ද කාටවත් අයිතියක් නැහැ. ඒ සඳහා රටේ නීති හැදිලා තියෙනවා. සාපරාධී අපහාසයක් නම් අපරාධ නීතිය යටතේත් ඒ අපහාසය සම්බන්ධයෙන් සිදු හානි සම්බන්ධයෙන් හානි පූර්ණ කර ගැනීමට සිවිල් නීතියනොත් ප්‍රතිපාදන සලස්වා තිබෙනවා. ඒ අනුව අපි අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ පළවෙනි පියවර විදියට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ අනුව අපරාධ නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන තුරු අපි මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුපසින් ඉන්නවා. ඒ වගේම තමයි ඒ සිදු කර පුද්ගලික ජීවිතය අල්ලා කරපු අපහාසය සම්බන්ධයෙන් අපි සිවිල් නීතිය යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුට ඒ අපහාසය සම්බන්ධයෙන් වන්දි නඩුවක් දිසාධිකරණය පැවරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ සංස්කෘතිය නැවැත්විය යුතුයි. සමාජ මාධ්‍ය ජාලාවක කුමන හෝ සමාජ මාධ්‍ය ජාලාවක තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත් කිසි කෙනෙකුට අපහාස කරන්න බනින්න කාටවත් අයිතියක් නැහැ. ඒක සම්බන්ධයෙන් නීති ඕනතරම් මේ රටේ තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක නොවන නිසා මේ පුද්ගලයන් තමන්ට වෙන්නේ මොන වගේ හානියක්ද කියලා නොදන්න නිසා ඊටාත්ම පරුෂ වචන පවා පාවිච්චි කරමින් මේ සමාජ මාධ්‍ය ජාලවලට ප්‍රකාශම උදාහරනවා. ඒ නිසා අපි මේ සංස්කෘතිය මේ ලංකාවේ නවත්තන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේක නවත්තන්න අපිට තාම මං හිතන්නේ හරියට නීතිය කාටවත් එරෙහිව ක්‍රියාත්මක වුණා කියලා. ඒ නිසා අපි හරියට මෙතන නීතිය ක්‍රියාත්මක කළා මේ තැනත්තාට දඬුවමක් ලැබෙන තුරු මේ තැනත්තාගේ මේ YouTube නාලිකාව වසා දමන තුරු අපි මේ තැනත්තාගේ මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපි පසුපසින් ඉන්නවා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරීක්ෂණයක් කරලා මේ තැනත්තාව අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කළා. අධිකරණයේදී ඔහුගේ නිර්දෝෂීභාවය තියෙන ඔප්පුකිරීමේ හැකියාව උට තියෙනවා. එතෙක් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි පිටිපසින් ඉන්නවා. ඩිල්කා සමන්මලි මහත්මියගේ මේ වෘත්තියට අදාළවද මේ අපහාස කිරීම සිද්ධ වෙන්නේ වැඩි හරියක්? ඇත්තටම වෘත්තියට අදාළව නම් ප්‍රශ්නයක් නැහැ. වෘත්තීයමය වශයෙන් මේ පුද්ගලික ජීවිතය ඇයගේ සැමියා සම්බන්ධයෙන් පව ප්‍රකාශ කරනවා. සම්පූර්ණ පුද්ගලික ජීවිතය. ඒ කියන්නේ චේතාන්විතව කරන්නේ අපහාසයක්. අපහාස කරන්නම තමයි චේතනාව. එහෙමයි මේ ප්‍රකාශ කරේ. එතකොට ඒ නිසායි අපි මේ ක්‍රියාත්මක වෘත්තීය සම්බන්ධයෙන් නම් ගැටලුවක් නැහැ. මොකද වෘත්තීය සම්බන්ධයෙන් විවේචන ඉල්ල කිරීමේ හැකියාව ඕන කෙනෙකුට තියෙනවා. නම් පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තමන්ගේ පවුල සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ කරන කාටවත් අයිතියක් නැහැ. දැන් මේ පුද්ගලයා මේ YouTube නාලිකාව කරගෙන යන්නේ මේ වගේ views අරගෙන යම්කිසි ප්‍රසිද්ධියක් ලබා ගන්න කියන එකත් මම දන්න පරිදි රටට වැඩක් වෙන වැදගත් ප්‍රකාශන මේ තැනත්ත කවදාවත් කරලා නැහැ. ওই නාලිකාව හරහා කාට හරි බනින අපහාස කරන දේවල් විතරයි උතර කරන්න කුණුහරුප කීක. ඒ නිසා මේ වගේ නැත්තන්ට ඔහොම නටන්න දෙන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ මොකද ඕක ඔතනින් නවත්තන එක නෙමෙයි මේ තැනත්ත. මොකද දිගින් දිගටම කරගෙන යනක අපි නවත්තනවා ඕක. අපි නවත්තලා පෙන්නනවා මේ තැනත්තට අනිවාර්යෙන් අපි අධිකරණ ඉදිරියට අපි අරන් යනවා. දැන් මේ පුද්ගලයා විතරද මේකේ ඉන්නේ? තවත් කෙනෙක්ගේ මේ අවශ්‍යතාවයක් මත කරනවද? එහෙම කියලා සැකයක් තියෙනවද? මේක මේ තැනත්තා තනියම කරන එක නෙමෙයි. මේ තැනත්තා පසුපසින් ඉන්න මේවට උඩගෙඩි දෙන්න කට්ටිය. සහ
මේ තැනත්තා මේ ඔය දිල්කා සමන්මලි කියන මාධ්‍යවේදීන්ට විතර නෙමෙයි තව විශාල පිරිසකට අපහාස කරනවා බනිනවා හරිම පරුෂ වචන භාවිතා කරමින් ඊටමත් පහත් තත්ත්වයක කටයුතු කරන පුද්ගලෙක්. ඒ නිසා මම අනිත් අයටත් කියනවා බලන් ඉන්න එපා. Tamanට අයිතියක් තියෙන මේ රටේ නීති ඉදිරියට යන්න මේ තැනත්තාට Tamanට අපහාසයක් කළා නම් නීති ඉදිරියට ගේන්න Tamanට අයිතියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන්න. මොකද මේ ඒකට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ සිවිල් අධිකරණ තියෙන්නේ. Tamanට හානියක් කරා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. යම්කිසි දේශපාලන අතපැවීමක් මේ තුල තියෙනවයි කියලා අනිවාර්යයෙන්ම තියෙනවා. දේශපාලන බලයක් නැතුව ඔහොම කරන්න බෑ තැනතුකට. ඔය හිතන දේවල් කරන්න. මොකද මේ තැනත්තාට මේ විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වෙන එකත් අපිට තාම දැක්කේ නෑ. ඒ නිසා අපි මේක සම්පූර්ණයෙන් අපි මේක පිටිපස්සේ ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කළ මේ තැනත්තාව අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන තුරු ඉන්නවා. කාටවත් බෑ මේ දේශපාලන අතපෙවීම් තිබ්බයි කියලා නීතිය ක්‍රියාත්මක නැගමත්තන්න. අපි අනිවාර්යයෙන් මේක පිටිපස්සෙන් ඉන්නවා. දැන් මෙතනින් සාධාරණයක් සිද්ධ වුනේ නැත්නම් ඊගාවට ගන්න නීතිමය පියවර මෙතනින් සාධාරණ ඊට නොවෙන්න විදියක් නැහැ නේ. මොකද අධිකරණයේ ස්වාධීනයි. අධිකරණයට මේ අතපොවන්න කාටවත් බෑ. ඒ නිසා මෙතන අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ල සම්බන්ධ විමර්ශන සිදු කළ යුතුයි. මේක නීතියේ තියෙන දේවල්. මේවා යට ගහන්න බෑ. අපි මේක පිටිපස්සෙන් ඉන්නවා. කාටවත් මේ දේශපාලන බලපෑම් තිබුණයි කියලා පැමිණිල්ල විභාග කරන එක නවත්තන්න අත්අඩංගුවට ගැනීම නවත්තන්න එහෙම බෑ. මොකද අපි දැක්කා මේ රටේ හිටපු ජනාධිපතිවරු අත්අඩංගුවට ගත්ත විදිය. ඒ කාරණේ ඇත්තද නැත්තද තාම දන්නේ නැහැ. ඒව අධිකරණයේ තියෙන කාර්යය. හැබැයි නීති ක්‍රියාත්මක වුණා. ඒ නිසා මේ වගේ මේ තුනේ පන්තියේ වැඩ කරන YouTube නාලිකාවක් කරන මිනිහෙකුට නීති ක්‍රියාත්මක කරන්න බෑ. මේ රටේ නීතිය මේ වැඩක් නැහැ. ලැජ්ජයිනේ. අපහාස කිරීම සම්බන්ධයෙන් වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපහාස කිරීම සම්බන්ධයෙන් සිවිල් අධිකරණ අපි නඩු පවරනවා මේ තනතර වන්දිල්ලා. ඒක අපි අන්තර්වාසීලි ප්‍රථම මෙවන ඒ සම්බන්ධයෙන් අපි නීති ක්‍රියාත්මක කරනවා සිවිල් අධිකරණය. My name is Kumudini Bandara. I'm a political activist. I'm here today to present, we have handed over, we have lodged a complaint against this particular person called Sudatta Tilakasiri for defamation. Actually, this person that we know, he has always been insulting women. He has insulted me also because this person doesn't have any talent. So his main talent is his earnings. Everything is done through this insulting others. He's using abusive language, and his fan base is also very toxic fan base. His only income based on these insults. So he did this insult and he threatened Dilka Samanmali on it's a very abusive thing, and actually we want to bring him to courts, and we have to take action, legal action against him based on this particular person's particular video that we have given him, given the CID copy like evidence. CDs. In CDs we have given the evidence. This was published. I think it was viewed over 100,000 people. So this is clear evidence that this person has been insulting, and not only that, we want to sorry. Not only that, we want to bring him into courts. This is just a complaint, but we will take him into courts, and we want to take action against him for the defamation and also for his other activities, and we will shut down his YouTube channel. We strongly believe that he is backed by a very strong political, he has a strong political backing. We believe that its current government is supporting them. Because he was also invited by the president, by Andrew Kumar Disanayake at Palavatta. So we believe that there's a strong backing of we believe that he is backed by Palavatta. So we would like to acknowledge that his to all his to his fan base, and also to the people that who want to see him okay. So I recommend his මට පොඩි බයක් තියෙනවා කියන්නේ
we believe that he is backed by the current government, but we want to acknowledge his back, whoever backs him, that we will bring this person into courts and we will take legal action, and whatever the support that he was given to this government and the insult that he is doing the opposition political activists and also especially women. He's targeting women mainly, including me. He has been insulting, and that is not based on our ideology, on the content that we do. He's targeting our personal lives, our gender, and he's entertaining his fan base using abusive language and also targeting women for being women. It's obviously harassment, sexual harassment. He's using sexual content, sexual harassing words, abusive language, and also his fan base also very much supportive him. They are encouraging him to insult us. So we would like to bring this to international media also, to show this is the nature of social media in Sri Lanka currently. So we want to end this this is not journalism. This is backed by this new culture that they wanted to introduce. This is only based on hatred, violence, and they're supporting only the government party. So there should be right to express. We want to emphasize on the fact that any person should have a right to believe in their own political ideology, and there should be right to express ideas. If it is not creating any political instability or it's not against the government, so we should have right to express our ideas. We should have the right to criticize the government or government actions, whatever that is affecting the general public. So when we are talking about the issues that are concerned the general public, normal political issues, and this particular person is, regardless of the content that we do, if this person is targeting the personal life and being a woman, they are trying to shut us off, like by using abusive language, make us embarrassed. And if this is the culture that they are trying to bring it, if this is the culture that they are supporting, we want to end this. We are not cowards. We will stand because we have a strong base and we have a strong backing. We are on the legal platform. So we want the Sri Lankan legal system also to take this very serious, and we want justice. මම සිසිල් ගුණසේකර දිල්කා සමන්මලීගේ ෆාදර් පියා. එළලා යනකම් ඔයාට ඔහේ කෙරලා යනකම් ඔයාගේ මිනිහා බලන් ඉන්නවද? උපරවුස් එකේ පඩිපෙළේ ඉඳලා කෙලිනවා කියන්නේ. දෙන්නටම නාකි වෙලා මැරලා යන්න තමයි තියෙන්නේ. රාජපක්ෂලා කෙරලා යනකම් ඔයාගේ හස්බන්ඩ් දන්නේ නැහැ නේද වගේ කෙලියේ දිල් කඩේ මේ කෙලියේ අයියෝ මේව තුප්පයි කතා ආගන්නේ. රට කෙලෝගෙන ඉන්න ඔයාගේ අර්ථකථනයට අනුව. මිනිහට දන්නලද කෙලින්න ඕනේ, මිනිහට නොදන්නවද කෙලින්න ඕනේ. පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෝ ඉන්න ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගත්ත කොහොමද බං මාධ්‍යවේදිනියක් විදියට මෙච්චර කාලයක් හිටියේ? මොකද බං මේ වචන පට්ටෝත්ති? Fully furnished orchidea apartment available for rent. හරි පැහැදිලි. මේ පොඩ්ඩක් අහගෙන ඉන්න අමාරු දේවලුත් තියෙනවා. ඔබතුමා තාත්තා කෙනෙක් හැටියට කොහොමද මේවා ඇහුවේ? මෙතන ප්‍රශ්න තියන්නේ සාමාන්‍යයෙන් මෙච්චර කල් මම කලා ශාස්ත්‍රයේ හිටිය අවුරුදු 45ක් එතෙක් ඉඳලා මෙතෙක් වෙනකම් මේ වගේ දේවල් අපි ඇහුවේ නැහැ. මේ පළවෙනි නමුත් මේ මිනිස්සයාගේ ඔය කතාවෙන් මට ඇඟට වැදුනා සහ දැනුණ හේතුව තමයි අපේ ඩිල්කට ඉන්න චූටි දරුවෝ 3 දෙනෙක්. මේ දරුවෝ 3 දෙනා එහෙ යන්නේ කැතලික් ප්‍රයිවට් ස්කූල් වලට. ඒ ඉස්කෝලේ සිංහල දරුවෝ ඉන්නවා, තවත් ශ්‍රී ලංකන් දරුවෝ ඉන්නවා. එතකොට මේගොල්ලෝ ලොකු වෙනකොට මේ පොඩි 3 දෙනාට දැන් මේක දැනෙනවනේ. දැන්ටත් මේගොල්ලන් දැනෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සයා මේ වීඩියෝ එකේ කියනවා එක තැනක ඔපෙරා හවුස් එකේ පඩිපෙළ උඩ තියලා
කෙලවනමයි කියලා. මම කියනවා දැන් කෙලින්ම අභියෝගය කියන දෙනවා මමත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ලංකාවෙත් පුරවැසියෙක් මට ආරංචි මිනිහටත් ඕස්ට්‍රේලියාවේ මොකක් හරි තියෙනවා. එයාට ඕස්ට්‍රේලියාවේ නමවත් ඒ ඔපෙරා හවුස් කියනවත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ නීතියෙන්. මම දැන් අභියෝග කරනවා මේක අද රැටම බලලා ටිකට් එකක් අරන් ඇවිල්ලා ඒ කියපු දේ ඔපෙරා හවුස් එකේ පඩිපෙළේ උඩ තියලා කරන්න කියලා. එහෙම නැත්තම් මෙතෙක් මං හිතුවේ මිනිහා පිරිමියෙක් කියලා. හොඳේ මං ඔය තව සතියක් දෙකක් ඇතුළත ওই වැඩේ කරේ නැත්තම් කෙලිම මං අභියෝග කරනවා ඇවිල්ලා කරන්න. ඔය කියපු වචනෙන් කිව්ව කෙලවනමයි කියලා. මං කියනවා ඒ වැඩේ කරන්න අපේ දුව පඩිපෙළ උඩ තියලා කෙලවනවා. මිනිහෙක් නම් පිරිමියෙක් නම් ඇවිල්ලා වැඩ කරන්න ඕනේ. ඒ වගේම මම වැඩිපුර කතා කරන්න යන්නේ මොකද නීතිඥ නලින් මහත්තයයි කුමුදුනි බණ්ඩාරයි සියලු විස්තර කිව්වා. එතුමන්ලා ගන්න හැම තීරණයකටම ගන්න හැම දහසකටම මම පිටිපස්සේ ඉන්නවා. මගේ උපරිමේ සහයෝගය දෙනවා. මොකද මේ වගේ දේවල් මේ රටින් මොකද ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙයාට සෙල්ලම් කරන්න බෑ. මම නිකන් විතරක් නෙවෙයි මම ගිහිල්ලා ඕස්ට්‍රේලියාවෙත් මොකද අපේ දු එහෙත් මමත් ඒ නිසා ඕස්ට්‍රේලියානු පොලිසියත් පැමිණිලා දානවා. මේක මම නිකන් අත්තරින්නේ නැහැ. ඒක මෙතුමන්ලට ලොකු හයියක්. ඒක දාලා මේ වැඩේ මෙතුමා කිව්වා වගේ නලින් මහත්තයා කිව්වා වගේ මේක තුරන් කරලා මේක අවසානයක් වෙලා නීතියෙම තුරන් කරලා සම්පූර්ණයෙන්ම මේ වගේ ජරා අසික්කිත YouTube කාරයෝ කෙනෙක් නෙවෙයි. තවත් මේ වගේ තිරිසන් අසික්කිත කීප දෙනෙක් ඉන්නවා. මේවා නතර වෙන එක හොඳයි. මං හිතන්නේ මේක නතර වෙන්නේ මෙතනින් කියන එක මං බොහොම සන්තෝෂෙන් කියනවා. මොකද ගරු අධිකරණය මට 100% විශ්වාසයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මට විශ්වාසයි. ඒ විශ්වාසය තියාගෙන මම ලංකාවෙන් පිට වෙනවා තව නොබෝ දිනකින්. එහෙනම් බොහොම ස්තුතියි. දැන් මේක මේ කාලයක් තියාගෙන හිටපු කෝන්තරයක් ඒකේ ප්‍රතිපලයක්ද නැත්නම් මේ ඉබේම එකපාරට මේ වගේ ප්‍රකාශ කරන්න ඇයි? නෑ මං හිතන්නේ මේක මානසික ලෙඩක්. ඉතින් මේකට දැනගන්න ඕනේ මම එකක් කියන්නම්. මේ වැදගත්ම දේ හොඳේ මේක ටර්නින් පොයින්ට් එකක්. දැන් මෙයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂෙත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිටිපස්සෙන් ගියා. එතුමා 7-5කට ගණන් ගත්තේ නෑ. ගෝඨාභය මහත්තයාගේ පස්සෙන් ගිහිල්ලා මොකද්ද ආයතනයක සභාපතිකම් බණ්ඩ බැලුවා. එයත් එතනින් විසුණා. අන්තිමට මෙතන පරණ පිනකට මෙතන රැඳුණා. හැබැයි මේ හැන්දෙම තමයි මේ ජනාධිපතිවරයාටත් වැඩි කල්ලන්ඩ ඉස්සෙල්ලා මේ හැන්දෙම මේ අසික්කිත වචන කියලාම මෙතුමට බැනලා මැතිවරණ ප්‍රතිඵල ළඟදී තියෙන මැතිවරණ කවදා හරි ප්‍රතිඵල කියනකොට මේ උන් නැහැ ඇති අපි ඔක්කොටම ඉස්සෙල්ලා ඔය එන කවුරු හරි එන්න ඉන්න නායකයෝ දෙන්න ළඟ කකුල් දෙක වැටලා ළඟ ඉන්නවා. දැනටත් එතුමාගේ දේශපාලන අවශ්‍යතාවයක් මත මේක සිද්ධ වෙනවා කියලා කිව්වා. ඔව් මේ ඩබල් ගේම් ත්‍රිබල් ගේම් කාරේ. මේ මිනිහට ආත්මයක් මට නම් පේන්නේ කිසිම හැදියාවක් මොකුත් නැහැ. ওই ටික තමයි. දැන් ඔබතුමා ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ අපිට ඔබතුමාත් එක්ක කතා කරන්න හම්බුනේ නැහැ. ඉස්සරහටත් නැති වෙයි. ඔබතුමාගේ කලා කටයුතු ගැන පොඩ්ඩක් කතා කරමු. එහෙනම් මම දැන් අද මෙතෙක් නොකියපු දෙයක් අද අවුට් කරන්නම්. අද ලෝකෙම ජරා දේශපාලනයක් වැඩිලා තියෙන ඔබතුමන්ලට පේනවා දැන් ලෝක තත්ත්වේ. හොඳේ මට මේ ළමයි 164ක් මරුණානේ ඉරානේ 160 ගන්න ඒක හරියට වැදුනා. ඉතින් රටවල් අතර අපේ ප්‍රශ්නයක් නැහැ. මම දැන් මගේ අලුත්ම නිර්මාණය ගේන්න යනවා නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිතුමාගේ ජීවිත කතාව ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් මුළු ලෝකෙටම. අලුත්ම කලා කටයුත්ත ඔන්න මම දැන් අද තමයි මේක ප්‍රසිද්ධ කරේ. ඒකේ පළවෙනි පිටපත අපේ ජොරම් දිසිල්ලා මහත්මයාට බාර දුන්නා ගිය සතියේ. එතුමා තමයි නර්තන වැඩ කරන්නේ. ඒ මැන්ඩෙලා වගේ කෙනෙක්ගේ ජීවිතය සියලුම නායකයෝ පොඩ්ඩක් අධ්‍යයනය කරොත් ලෝකේ ආපහු නැවතත් යථා තත්ත්වයට හොඳට ගෙනියන්න පුළුවන්. 45 වසරක කලා ජීවිතයට මම කරන
අලුත් වැඩේ. ඊට අමතරව තව නාට්‍ය දෙකක් කරනවා. ඉතාලියන් ප්‍රොඩක්ෂන් එක 172 Masters සහ නැවතත් රැලිය නාට්‍ය කරන්න මේ නලින් මහත්තයා දැන් ආපුවම කිව්වා රැලිය කරන්න නැද්ද කියලා. රැලිය කරන්න බලාපොරොත්තුකුත් තියෙනවා. දැන් ඔබතුමා ඔය අවුරුදු 45 ඇතුළත අපි දන්නවා ප්‍රවීණ කලාකාරයෝ රැසක් බිහි කරලා තියෙනවා. හරි. ඔව් මගෙන් දිග කතාවක්. හොඳයි. ටෙනිසන් කුරේ ඇත්තටම අවසානයේ තුම නැති වෙනකම්ම අවසානයේදීත් අපි ජර්මනිය යුරෝපේ සංචාරය කරලා ආවේ. එතුමාත් එක්ක අවුරුදු 35ක් විතර කලා ජීවිතේ හිටියා. ඔව් මම ගේන්නේ මොකද මට විමල් මං විකට නළුවෙක් හොයනකොට ඒක පොඩි හොඳ කතාවක් තියෙනවා. අපිට තැනක් නැහැ. කලන්සූරිය අමරසිරි කලන්සූරියයි මමයි ගෞතමී අපිට හෝල් එකක් හම්බුන්නේ අපි ගුවන් විදුලි සංස්ථාව ඉස්සරහා ගහයට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ ඉන්ටර්විව් එකේදී තමයි නළු නිළිය තෝරන්නේ. එතනදී කොස්ත මට කියනවා අපි තීරණය කරා නම් 3-4ක්. කලන්සූරිය අමරසිරි කලන්සූරිය කැමති වුණේ නැහැ. කොස්ත කියනවා කොහොමද අර පුද්ගලයා කියලා. දාලා බලමු කිව්වා. කලන්සූරිය ඉතින් ටිකක් කැමති වුණේ නැහැ. මං කිව්වා ගමු කියලා. පොඩි ගානක් දීලා ගත්තා. ඒ තමයි ටෙනිසන් කුරේ. ඊට අමතරව ඩිලානි අබේවර්ධනලා නළුනිලිය ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාගේ ජනප්‍රියම වෙච්ච නිර්මාණ මොනවාද කියලා පොඩක් කියන්න. රැල්ල රැලිය ගුවන් කරණම් වඩමරච්චි වගේ ගොඩක් නාට්‍ය දර්ශන 4-5000ක් දිව්වා. දැන් ඕස්ට්‍රේලියාවට ගියාට ආපහු ලංකාවට ඇවිල්ලා මේ නිර්මාණ අපිට දකින්න හම්බෙන්නේ නැද්ද? දැන් කරන්න යන්නේ. මෙහෙ දැන් මේ නිෂ්පාදන කටයුතු මම ආපහු වෙනවා. ඇවිල්ලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. මේ ටෙනිසන් ඉන්න කාලේ ටෙනිසන් අසනීපලා ඉන්නකොට ඒ වෙනුවට අපිට නාට්‍ය කළ යුතුම වුණා. ටෙනිසන් නැතුව මම පුද්ගලයෙක් දැම්මා. නමුත් වේදික ඔඩියන්ස් එකට අඳුරන්න බෑ ටෙනිසන් කවුද එයා කවුද කියලා. ඒ ඔහුම දාලා ඒ චරිත කරනවා. අනිත් ඒවා මම කල්පනා කරනවා දැන් පරණ නළුනියන්ට ඇදී අලුත් කොල්ලන්ට කෙල්ලන්ට තැන දෙන්න ඕනේ කියලා. ඒකයි අපේ යුතුයකම වෙන්නේ. I'm Kumudiri Bandara again. There's something that I forgot to tell. As far as I know, no one can use Opera House, a national icon of Australia, in a conversation like this. Because this particular person used Opera House. It's a national icon of Australia. Australians consider it as they are one of the unique, it's a national item. It's like something like Sigiriya to us. So he used this Opera House. He said that he's going to do this abusive action in front of Opera House. So I would like to draw attention of Australian government. As far as I know, this person is a resident, either permanent residence. He has some kind of residency in Australia. So are you going to keep someone who has insulted your country, your government, a national icon? So this should set an example for someone who's insulting the country that they are living in, and he also insults the Australian country also. Like someone should not insult their own country where they are residing, may it be Sri Lanka or may it be Australia. It's something that you should know. It's not ethical. So I would like to draw attention of Australian government on this and take action against of his acts.